ඇයි මගුල් පෝරුවේ චාරිත්‍ර කරන්නේ? මගුල් පෝරුවේ හිටගත යුත්තේ කන්‍යාවියක්. තමන්ගේ චරිතය කිලිටි නොකරගත්තු කෙනෙක්. මගුල් පෝරුවේ සිටගත යුතු මනාලිය කන්‍යාවියක් විය යුතුය. මගුල් පෝරුවේ සිටගත යුතු මනාලයා තමන්ගේ සහකාරියට අතවර නොකළ කෙනෙක් විය යුතුය. උතුම් ධර්මය. මගුල් පෝරුවේ හිටගත්තට පස්සේ ජයමංගල ගාථා කියනවා. සෙල්ලම් වැඩක් නෙමෙයි. ඒ වෙලාවට ඉෂ්ට දේවතා අනුග්‍රහය වැටෙනවා. ඒ දෙදෙනා බොරුවක් නම් කරන්නේ ඉෂ්ට දේවතාව අහක බලා ගන්නවා. විවාහ වුණාට පස්සේ දෙන්නට දෙන්න සමගි නෑ, පෙන්වන්න බෑ. සමහර විට දරුවෝ නෑ. මේ වගේ ප්‍රශ්න අපේ ඇයි මගුල් පෝරුවේ